විද්වත් කමිටුවේ සන්නාම තානාපති අතන මේ දැන් අපි අවුරුදු 7ක් විතර මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ මේ කමිටු මේ විද්වත් කමිටුවේ මම ඉන්නවා. ඇත්තටම මේකට සහභාගී වෙන සියලු දෙනාම ස්වේච්ඡාවෙන් තමයි මේකට එක්කවල ඉන්නේ. හේතුව අපේ රටේ එක ජීවිතයක් හරි අපිට රැක ගන්න පුළුවන් නම් නැත්නම් ඒක තමයි ලොකු වටිනාකම. ඉතින් මගේ මට හිතෙන දෙයක් තමයි ඇත්තටම අපි රජේවල් 3ක් කලින් තිබ්බ රජේවල් 3කට විතර මේක තියෙන මේ අවධානය එහෙම නැත්නම් රටේ තියෙන ප්‍රශ්නය අපේ තරුණ ජීවිත නැති වෙනවා. ලංකාවේ ශ්‍රම බලකාය නැති වෙන්නේ හැමදාම වෘද්දෙම කිව්වා වගේ 2500 3000 අතර නැති වෙන. ඒ වගේම රටට තියෙන මේ රටේ මුදල් වශයෙන් අපි ගත්තොත් ලෝක බැංකුවෙන් කියලා තියෙනවා රුපියල් බිලියන 735ක විතර රජයට දරන්න වෙනවා කියලා මේ රියානතුරු නිසා. ඉතින් මේ රියානතුරු වෙන්නේ ලංකාවේ විශේෂයෙන්ම රියදුරන්ගේ ධාවන මොටරසයිකල් ධාවන කරන අයගේ පදිකයන්ගේ නොසැලකිලිමත්කම කියලා. අතරම මම ඉස්සෙල්ලාම විශේෂයෙන්ම ස්තුතිවත් වෙන්න ඕනේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට. අතරම මේක ඇවිල්ලා මෝටර රථ වාහන සම්බන්ධව රටේ තියෙන ප්‍රශ්නයක්. නමුත් අවුරුදු 7ක් තිස්සේ එතුමන්ලට පුළුවන් ඒතුමන්ගේ රාජකාරිය දුස්සරකම් කරලා ගෙදරටලා ඉන්න. නමුත් ඔවුන් මේ වගේ දෙයක් කරන්න ඇත්තටම අන්තිමේටම ඉස්පිරිතාලේ තමයි මේ සියලු දෙනාම හදිසියක් වුණාම ගේන්නේ. එතකොට ඒකට තියෙන ICU වල ඉන්න සමහර වෙන ලෙඩවල ඉන්නවත් අයින් කරන්න වෙනවා මේ රියානතුරු නිසා. ඉතින් ඇත්තටම මම හරිම ආදරෙන් තමයි මේ විද්වත් කමිටුවට යන්නේ. කොච්චර විවේකයක් නැති වුණත් මම හැමදාම ඇවිල්ලා ඔවුන්ගේ දේවල් වලට සහභාගී වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අදාහරි මෙච්චර ඇත්තටම අපේ අනතුරු වළක්වා ගන්න හේතුවක් කියලා තියෙන පොලිසිය මහතුරු හැමදාම අපේ මේ විද්වත් කමිටුව මේ අවුරුදු 7ෙම ඉන්නවා. ඔවුන් ලොකු සේවයක් කරන්නේ. පැය 8ක් 10ක් පාරේ ඉන්නවා. වැස්සක් අවුවක් නැහැ. බලනවා ඒ කට්ටිය. ඉතින් විශේෂයෙන් ඔවුන්ට අපි ගරු කරන්න ඕනේ තුමන්ලත් කරන මේ සේවයට. නමුත් මම හිතන්නේ මේ ඔක්කොටම වග කියන්න ඕනේ අපි. මොකද අපි විනයක් නැතිකම නිසා තමයි අපිට මේ දේ වෙලා තියෙන්නේ. දැන් දියුණු රටකයි නොදියුණු රටකයි තියෙන ලොකුම හේතුව තමයි විනය. දැන් අපි නොදියුණු රටක් තුන්වෙනි ලෝක රටක් කියලා මම තාම විශ්වාස කරන්නේ නැහැ. මොකද එහෙම මුදල් අතින් බැලුවත් වෙන රටවල් එක්ක බලපුවම අපිට එහෙම ලොකුම ප්‍රශ්නයක් තියෙන රටක් නෙවෙයි. හැබැයි විනයක් නැතිකම හින්දා නොසලිකලිමත්කම නිසා තමයි මේ රියානතුරු වැඩි වෙන්නේ. ඇත්තටම මේ කලින් රජයල් වල මම කියලාති මේ ක්වොලිටි එකක් නැති වාහන දැන් අපි ඇත්තටම බස් කියලා අපි පාවිච්චි කරන්නේ ලොරි චැසි වලට තමයි බස් බොඩි එක ගහලා පාවිච්චි කරන්නේ. ඒක ඇවිල්ලා මේ රටේ බස් ධාවනය කරන හැරක වැරද්දවත් නෙවෙයි. ඇත්තටම ඕන්ට වෙන ගන්න දෙයක් නැති හින්දා තමයි ඒ වගේ වාහන අරන් පාරේ මේක අපි මේ ධාවනට පාවිච්චි කරන. ඉතින් ඇත්තටම කෙනෙකුට ඒ වගේ ගියාම හරි වෙහෙසයි. ලංකාවේ පොදු ප්‍රවාහනය හරි නැති හින්දා සමහර අය වැඩට එනවා පැය 2-3. දැන් ඇත්තටම මේ අපේ අතිරේක ලේකම්තුමා ඉන්න මම කියන්නේ දියුණු රටවල ඒ දැන් කොළඹ ආය නම් ඒ කට්ටියව රස්සාවලට දාන්නේ කොළඹ කිට්ටුවමයි. දැන් ලංකාවේ තියෙනවා කොළඹ එක්කන වැඩ කරන්නේ කුරුණෑගල. කුරුණෑගල එක්කන දාලා තියෙනවා පොළොන්නරුවට. ඒ වගේ දවසකට ඒ කට්ටියගේ ගමනාගමනේ බොහෝ එහාට මෙහාට පාරට ඉවරයි. ඉතින් වෙන දියුණු රටවල ඇත්තට මම ජපානයේ අවුරුදු 25ක තියා ගොඩාක් රටවල හිටියා. ඒ රටවල වල අවශ්‍යම ඒ කියන්නේ විශේෂඥයෙක් තැනකට මාරුවක් දුන්නට ඇරෙන්න මේ වගේ දැන් අපේ රටේ දේශපාලනය දැන් නැහැ කියලා ඉස්සර දේශපාලනය තරහ තිබ්බත් කෙනෙක්ව යවනවා දුර ගන්න. ඒකට ඒ කට්ටිය පවුලේ ඇත් එක්කත් නැහැ. දවස් සමහර අය ඉන්න පුරුණැල්ලා කොළඹට එනවා හැමදාම. එහෙම නැත්නම් මාතරිල්ල කොළඹට එනවා. ඉතින් හිතන්නකො මේ වගේ සප පහසුකම් නැති එතකොට මේ ප්‍රවාහන බඩු ප්‍රවාහන තියෙන එකනේ අපි මගී ප්‍රවාහන වෙලා තියෙන්නේ. ඉතින් ඒකක එනකොට පෑ ගානක් ඇත්තටම උන්ට ඇවිල්ලා රාජකාරී කරන්න ඇත්තටම පණ නැහැ. දරුවෙකුට ඉස්කෝලේ යන්න පෑ කාමරක් දැන් ගිහලා ආපුවාම ඒ ළමයාට ඉස්කෝලේ යන්න ගිහිල්ලා කරන්න ඇත්තටම දැන් ශක්තියක් නැහැ. ටික වෙලාවක් පෑද්දයක් යන ඉගෙන ගන්න පටන් ගන්නවා. පිටරටවල ඇත්තටම ජපානයේම එහෙම යන්න තහනම්. මම හිතන්නේ ලංකාවේ තියෙන නීතිය තියෙනවා. ඒ කියන්නේ මේ ඉස්කෝලේ ඉඳලා කිලෝමීටර් 2ක් ඇතුළත තමයි ඉස්කෝලේකට යන්න පුළුවන්. මොකද මේ විඩාවටපත් වෙනකොට බෑ. හැබැයි දැන් ලංකාවේ මම දන්නේ දැන් තමයි ඉස්කෝල වල කියනවා ළඟ නැත්තම් ඉස්කෝලේට එන්න බෑ කියලා. හැබැයි ඉතින් අපි මේ පොලිසිය මේ රණල් මහත්තයන් ඇහුවොත් දවසකට කොළඹට එන වෑන් ගාන කොච්චරද බලන්න. එතකොට ඒව කවදාවත් හරියට නීතිය වෙලා නැති හින්දා තමයි මේ වගේ දේවල්
ඇති වෙන්න පුදුමේ හේතුව. ඒ වගේම තමයි බස් වගේම තමයි පාසල් රියදුරන් ප්‍රවාහනය කරන වෑන් ඔක්කොම මේ ලංකාවේ නීතියක් තියෙනවා. ඇත්තටම අපි ජනාධිපතිතුමාට දැන් වර්තමාන ජනාධිපතිතුමාට කියන්නේ ලංකාවේ තියෙනවා නීතියක් පැසෙන්ජර් වෑන් එකේ ඩියුටි වැඩි ට්‍රාන්ස්පෝර්ට් වෑන් එකට වඩා. එතකොට මොකද කරන්නේ? ට්‍රාන්ස්පෝර්ට් වෑන් එකක් අරගෙන ඒක කන්වර්ට් කරනවා පැසෙන්ජර් වෑන් එකට. ඒක කවදාවත් වෙන්නේ නැහනේ. ඉතින් වීදුරු නැහැ. පස්සේ එයා කන්ඩිෂන් නැහැ. සස්පෙන්ෂන් එක වෙනස්. ඉතින් මේ වෑන් එකකට 6 දෙනෙක් යන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් වෑන් එක යන්න පුළුවන් 6 දෙනෙක්. හැබැයි මේකට සීට් ගහලා ළමයි 30ක් විතර දානවා. ඉතින් ඊටත් මේ පුංචි දරුවෝ ඉස්කෝලේට ඇවිල්ලා ඉස්කෝලේ යනකොට කොච්චර පාවුද කියලා. ඉතින් මම මේ ගරු සුකීස්වර මේ අපේ ඉංජිනේරු මහත්මයා වගේම ගරු ජනාධිපති අධිකාරිතුමාගේ ඉල්ලා සිටිනවා මේක ඇත්තටම ලංකාවේ තියෙන ලොකුම මිනිසා විසින් ඇති කරන මේ දරුණු අපරාධයක්. ඉතින් ඒකට මම හිතන්නේ අපිට තියෙන මම කියෝගේ අපි අවුරුදු 7ක් මේ විද්වත් කමිටුවේ වැඩ කරනවා. නමුත් අපිට තියෙන අදහස් දක්වන්න විතරයි. නමුත් මේ තීරණය අරන් ඒක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් රජයට විතරයි. ඉතින් අර වෙලා තියෙන්නේ මම හිතන විදිහට මේ තරහ වෙන්න බැකිවට හැබැයි හැම දෙයකම ප්‍රොෆෙෂනල්ස්ලා නැහැ. ඒ කාර්යයට අවශ්‍ය ප්‍රොෆෙෂනල්ස්ලා නැහැ. මේවා ගැන අවවාද දෙන්න. ඉතින් මම ගොඩාක් මම කියවගේ පිටපු ප්‍රවාහන අමතිවරු උන්ගේ ලේකම්ලා කතා කරලා තිනවා. ඇත්තටම එතුමන්ලට මේ ගැන තේරුමක් නැති. ඒක වරදක් නෙවෙයි. ඒ වුණාට එහෙමනම් කරන්න තියෙන්නේ මේ ගැන දන්න අයව ළඟට එක්කන අපි කිව්වා වගේ මේකේ ටාස්ක් ෆෝස් එකක් හරි දාලා හරි දන්න අය පාවිච්චි කරොත් මේ ප්‍රශ්නේ වෙන්නේ නැත්තරම සුකිසුර මාත්මයන් කියනකොට අපි පිටරටින් ඉඳි දකිනවා පිටරට වල පාරවල් ගත්තී ලංකාවේ පාරවල් ඇත්තටම නරක නෑ. කියන්නේ කොළඹ තමයි වැඩිම පොට්හෝල්ස් ඉන්නේ නැත්තම් පාරවල් ඉවන් නැත්තේ කොළඹ විතරයි. කොළඹින් පිට පාරවල් හොඳටම හොඳයි. එතකොට දැන් යුරෝප වගේ රටවල් ගත්තත් පටු පාරවල් තියෙනවා. පටු පාරවල ලංකාව වගේ දෙගුණයක් විතර දිග ට්‍රැක්ස් වල තමයි මේ බඩුවෙම කියන්නේ. නමුත් විනයක් තියෙනවා. ඉතින් අපි කාට වැරදි කිව්වත් මම හිතන්නේ මේ වෙලාව තියෙන්නේ අපේ ඉක්මීමක් නැතිකමත් විනයක් නැති නිසා තමයි ඒකට නීතිය තද කරන්න ඕනේ. මොකද අපි කොච්චර කිව්වත් අපි උනත් පොලිසිය කෙනෙක් ඉන්නවා දැක්කම පාරේ බය හිතෙනවා. ඉතින් ඒ සූට් එකට ගරු කරනවා බය හිතෙනවා. ඉතින් වෙලා තියෙන්නේ මේ රණගල මහත්තයා වැඩි නම් එක කියයි දැන් ලංකාවේ ඉන්නේ මෝටර් ට්‍රැෆික් 8000ක් පමණ තමයි ඉන්නේ. ඉතින් 8000ක මෙච්චර වාහන කොච්චර ලක්ෂ 8කට වඩා ලංකාවේ තියෙනවා. ඒ වගේම අර පොදු ප්‍රවාහනය ලංකාවේ දියුණු නැති නිසා තමයි හැම කෙනෙක්ම මෝටර් සයිකල් එක හරි කාර්යයක් හරි පාවිච්චි කරන. කොළඹට සමහරවිට එක්කෙනෙක් තනියම එනවා කිලෝමීටර් 20ක් 30ක්. ඉතින් අපි ඉන්දර අපේ ඉස්සරහන ඒ වගේම මෝටර් සයිකල් එක ඇත්තටම ළමයි දෙන්නෙක් දාගෙන මහත්යයි නෝනත් වෙනක ඒක වෙන්නේ ඒකට මේ ආසාවෙන් කරන දෙයක් නෙමෙයි. වෙන ක්‍රමයක් නෑ මේකට. එතකොට දැන් අපි හෙල්මට් ගැන ගත්තොත් හෙල්මට් වල තියෙනවා මේ ස්ටෑන්ඩඩ් එකක්. එතකොට මේ ස්ටෑන්ඩඩ් එකට දැන් පොඩි ළමයිට පිටරට මම හිතන්නේ අවුරුදු 12න් පල්ලෙහා ළමයිට මෝටර් සයිකල් වල යන්න තහනම්. එතකොට ලංකාවේ අවුරුදු 2-3ක ළමෙක්වත් ඒකට වෙනම හෙල්මට් එකක් හදන්න ඕනේ. ඒක ආවරණයක් විතරයි. ආරක්ෂාවක් නැහැ. මොකද ඒකට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. කියන්නේ ඉම්පැක්ට් එකට වැටුනහම ඒක පුපුරන්න හරි කැපෙන්න නැති වෙන්න හරි ඉම්පැක්ට් එක නැති වෙන්න හදන්න විදියක් නැහැ. ලෝකේ එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැහැ. මොකද පිටරටවල වල දියුණු රටවල අවුරුදු 12න් හරි 10න් අඩු ළමයිට මෝටර් සයිකල් එක යන්න තහනම්. ඉතින් ඒක තමයි මේ මෝටර් සයිකල් වලින් අපේ මේ ඇක්සිඩන්ට් වැඩි වුණ ගාම දැන් මේකල තමයි අපි කට්ටියගේ අර කිව්වා වගේ හෙල්මට් එක දාගත්තට බකල් එකවත් දාන්න හෙල්මට් එක තද වෙන්න ඕනේ. දැන් බුරුල්ලට තිබ්බට වැටුනම ඊටත් වඩා අනතුරක් වෙන්නේ. ඒක හරියට තද වෙන්න ඕනේ. ඉතින් මම වැඩි කියන්නේ නෑ. නමුත් අර මම කියන්නේ මේ අපි ඔක්කොම මේ ස්වේච්ඡාවෙන් කරන ඉතින් ගොඩාක් ආයතන ඉන්නවා. මේ රටේ සමාජය ඉන්නවා. ජනාධිපති ඩේවිඩ් පිරිස් සමාගම එකට ස්වේච්ඡාවෙන් මේ කරන්නේ මේ රටට තියෙන ආදරය. ඉතින් මම වාට කියනවා වගේ මෙච්චර සුන්දර රටක් මෙච්චර සුන්දර ඉන්ඩස්ට්‍රි රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඉතින් අපි හැදෙන්න ඕනේ. ඉතින් අපිට කියන්න පුළුවන්නේ තමුන් ගැන බලා ගන්න. ඒ වගේම මේ රණගල මහත්මිය වගේ විශේෂයෙන්ම ලංකාවේ මත්පැන් පාවිච්චි කරලා පාදවන අය දැන් මගේ යාළුවොත් ඉන්නවා. මම ඒ කට්ටිය යන වාහනයකටවත් නැගින්න. ඇත්තටම පිටරට ගියම මත්පැන් පාවිච්චි කරලා රීදුරෙක් ඉන්නවනම් ඒ කියන මගින් වග කියන්න ඕනේ. ඒකට දඩයක් තියෙනවා මේ මත්පැන් පාවිච්චි කරපු කෙනෙක් ක්‍රියාපදනකොට ඒකේ නැගලා යන එකට. දැන් මම හිතන්නේ මේ වගේම සීට් බෙල්ට් එකක් ඇත්තටම අපි පස්සේ දැන් දරුවෝ තියන යනවා. සීට් බෙල්ට් එකක් පස්සේ වාහනේක තියෙන සීට් බෙල්ට් දාගන්න. නැත්නම් ඒ ඉම්පැක්ට් එකට කිලෝමීටර් 60කට විතර හැප්පුණාම පස්සේ ඉන්න දරුවා සීට් බෙල්ට් එක දාන්න නැත්නම් වින් ස්ක්‍රීන් එක කඩාගෙන එළියට යන්න තරම් මේක ඒ වගේ ඉම්පැක්ට් එකක් තියෙනවා. මේ මම දැකලා තියෙනවා සන් රූෆ් එක ඇරලා ළමයාව
එළියේ බලන්න දාන්නේ. දවසක් මම මේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ එහෙම යනකෙන් තාත්තගෙන් නවත්තලා මං කෝ ළමයා මොකද යන්නේ නැති දැන් මට බැන්න. ඔයාගේ ළමයා නෙවෙයි වැඩ බලන්න යන්නේ කියලා. ඉතින් ඒ වගේ කියන්න අහන්න කිසිම දෙයක් කැමති නැහැ. ඉතින් මේ මම නැවතත් කියන්නේ මේ අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අපි පුළුවන් තරම් මේ කරන්නේ ස්වේච්ඡාවෙන් මේ රටේ එක දරුවෙක් කරි බේරගන්න. දැන් මේ අහිංසක දරුවෝ දෙන්නේ දැන් දවස් කිහිපයකට කලින් මැරුණා. ඒ මොකද නොදැනීම නොදන්නාකම ඒ වගේම තමයි අපේ රියදුරු පාසල් අපි අප්ග්‍රේඩ් කරන්න ඕනේ. මොකද කිසිම කෙනෙක් හරියට පාසලකට රියදුරු පාසලක මොටර් සයිකලයක් පදින්නවත් කාර් එකක් එලවන්නවත් කියලා දෙන්නේ ඔවුන් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම හිතන්නේ නීති තදකට ලංකාවේ ගොඩක් අය කියනවා මේ නීතිය මේ හරියට ගෙනියන්න අමාරුයි කියලා. හැබැයි මම කියන්න කැමතියි ලංකාවේ උසාවියට ගිහිල්ලා තියලා ඉන්නවනම් දකින්න ලංකාවේ දේශපාලනඥයෝද මිනිමරුද කොඩුකාරයෝද ඔක්කොම ඉන්නවා. හැබැයි උසාවිය ඇතුලේ සද්ද නැතුව නීතිය හරියටම කරනවා. මොකද නීතිය තදින්ද. දැන් අපිට දෙන්නේ උසාවියේ තියෙන නීතිය එළියට ගේන්න විතරයි. ඉතින් ඒක මම හිතන්නේ පොලිසිය නම් හරියටම කරනවා. විශේෂයෙන්ම අපේ රටවල් අංශය. ඉතින් මේ අවුරුදු සමයේ චිල්ඩ්‍රන් ක්ලාසින්නේ ප්‍රොෆෙෂනල් රියපදවන්න තමන්ගේ වටිනා ජීවිතයක් අපේ ශ්‍රම බලකාය තමයි රටේ නැති වෙන්නේ. අවුරුදු ගාණක් යනකොට අපේ ශ්‍රම බලකාය නැතු වෙනවා. ඉතින් අපිට වෙයි පිටරටලින් සේවකයන් ගෙන්නන්න. ඉතින් මම මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මේ ස්තුතිවන්ත වෙමින් ඒ වගේම මාධ්‍ය වේදිකටත් ස්තුතිවන්ත ඒ වගේම විශේෂයෙන් පොලිසියටත් ස්තුතිවන්ත වෙමින් මම නියම වෙන බොහොම ස්තුතියි. දෙවියන් ස්තුතියි දිලන්ත මාලිගම මැතිතුමනි. අපි ඊළඟට අපේ වෛද්‍ය කපිල සූර්යාචි මැතිතුමා විසින් සාදන ලද වීඩියෝස් ටිකක් තියෙනවා මේ හෙල්මට් වලින් කොහොමද හරියට මේ මාර්ග අනතුරු වළක්ව ගන්න කියලා ඒ පිළිබඳ වීඩියෝස් ටික අපි දැනට ප්ලේ කරලා ඊගාවට මේ දිලන්ත මාලිගම මැතිතුමාට අපි ආරාධනා කරනවා පොඩි මේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න කොහොමද හරියටම හෙල්මට් එකක් පළඳින්නේ කියලා. පාර අනික බැටන ගාම මේක ඉලේ යනවා. ඒ වගේම තමයි මේ දැන් මේක බාගෙට දාද්දිකොත් මේ අපි යනකොට එන පාර පේන්නේ නැහැ. බැටන ගාම මේ වුණාම පේන්න අපි යන පාර ගිලාක් වෙනවා. ඉතින් මේක හරියටම මේ ඔය ගාන තද වෙන්න ඕනේ. එහෙම නැත්නම් හෙල්මට් එක එහාට මෙහාට වුණොත් වැඩක් නැහැ. ඉතින් මේ දැන් තියෙන දෙපැත්තෙම මේක ඇඩ්ජස්ට් කරන්න කියලා උඟක් අය හිර වුණාම මේක අපහසුයි. ඒකින්ද තමයි හිර කරගන්න නැත්තේ වුණ. නමුත් තමුන්ගේ ජීවිතේ බේර ගන්න ඕන නම් මේ වගේ හොඳටම හිර වෙලා තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් අය කරන්නේ තමුන්ගේ දැන් හෙල්මට් එකක් ගත්තම සයිසස් තියෙනවා. ඒ කියන්නේ size 45 ඉඳලා 65 විතර වෙනකල් තියෙනවා වෙනස. ඉතින් ඒවා මුකුත් නැතුව හෙල්මට් එකක් නිකන් ගන්නවා. නමුත් තමුන්ගේ මේකට ෆිට වෙන්න ඕනේ. දැන් මේකත් අතරම මතක් ටිකක් බොරුයි. එතකොට ඒ ෆිට වෙන්න නැතිවක් ගත්තම තමයි ගොඩක් වෙලාවට අපුණාම ඉස්සරහට පස්සට යන්නේ. නැත්නම් ඉම්පැක්ට් එකක් නැත්නම් විශේෂයෙන් මේ පොඩි ළමයි කියන තිබ්බට මේවා ස්ටෑන්ඩඩ් එකට නැහැ. මොකද දැන් මේක ප්‍රධානම මේක පුපුරනවා. ඉතින් එතකොට ඒකේ වෙන්නේ දැන් අර කිව්වා වගේ පිටරටවල අවුරුදු 12කට වගේ අඩුවට හෙල්මට්ස් නැති. දැන් මේ වගේ එකක් ෆයිබර් වලින් හදන්නේ මේක හදිසියට පුපුරනවා. හැබැයි ඒකට කරන්නේ මේ දැන් මේ පොඩි එකක් හදන්න පුළුවන් හයියට හදන්න පුළුවන් කාබන් ෆයිබර්. එහෙම නැත්නම් කාබන් කේබල් වලින් තමයි හදන්නේ. ඒකට ඒක ගාන ගොඩක් වැඩි. හැබැයි ඉතින් මේ රජයේ එතකොට මේ වගේ සාක්ෂි එහෙම නැත්නම් බියුටි ෆීල් කරන්න පොඩි ළමයිට දුන්නොත් දැන් මේ නැත්නම් ලංකාවේ හදලා ඉන්න මේ හෙල්මට් සතුටක් කියන්නේ මේක කාබන් ෆයිබර් වලින් හදන්නේ. ඒකයි කරන්නේ. අපි ගලන්න බෑනේ හෙල්මට් එකත් එක්ක. කාබන් කේබල් කාබන් ෆයිබර් වලින් හදනවා. මේවා ගාන වැඩි. හැබැයි අපේ ඩාල්ෆින්ගේ ජීවිතයක් බේරෙන්නේ. දැන් අපි මේ තිබ්බට පොඩි ළමයි ඉතින් ඒකේ තියෙන මේ කියන්නේ මේ හරියට හැබැයි මේ කට්ටියට ඒ ලංකාවේ ඉන්න ස්ටෑන්ඩඩ්ස් නෑ. දැන් ඒ ડોක්ටර් මේ ඒවට මේ ඒ ස්පෙෂල් මේ මෙටීරියල්ස් පාවිච්චි කරනවා. වරාඩියට හයියට දැන් මේ වගේ ළමයෙකුට මේ දැන් ෆයිබර් එකකින් ගොඩාක් පල්ලෙකට හදන්න. ඒකට ඒ දරුවට ඒක දරා ගන්න බෑ බරට. ඊට පස්සේ බිල්ලට අමාරුයි. ඒ කියන්නේ ළමයා හැමදාම මේ ගාන කරලා යනවා. මේ ජම්මන හරියට පාසෙ.
ඉතින් මේකෙදිම චින් ගාඩ් එතකොට මෙතෙන් තමයි ඉන්නේ. So it is the proper way to do it. ඉතින් මේ ඔක්කොම මම හිතන්නේ අපි ස්ටෑන්ඩඩ්ස් හරියට හදලා හදුවොත් ඉතින් මම කිව්වාගේ මොටර් සයිකල් එකක් දවසට පැය ගණන් යනා ඉන්නේ. මේක තද වුණාම ඒකට පැය ගන්නත් බෑ අමාරුයි. ආපස්සෙ ඉතින් මේ චින් ගාඩ් එකේ මේවා හරියට දෙන්නෝනේ. ඉතින් මේ මම හිතන්නේ අපේ වෛද්‍ය සංගමයෙන් ලංකාවේ මේ දරුවන්ට රට සමාජයත් එක්ක එක්ව වෙලා ගොඩක් අය ඇත්තටම හෙල්මට් එකක් ගන්නවත් පත්කමක් නැහැ. ඉතින් මේ වෛද්‍ය සංගමයෙන් බලාපොරොත්තු වෙනවා ඉතිරිදී මේ දරුවන්ට මේ හෙල්මට්ස් මේ ලබා දෙන්න ඇත්තට මේ කට්ටිය ගන්න බැරියට කියලා මම හිතන්නේ ඒකට ගොඩක් ඇසෙනවා. දැන් මම කිව්වාගේ වෛද්‍ය සංගමයෙන් ලොකු වැඩ තුසක් කරනවා. ඔෆිසියලි around the globe, and even yesterday we donated 45 million worth of equipment to Bavnia Hospital, either National Hospital. Also we have done so many programs, the Dragam Hospital. So around the island we do a lot of programs. So I am very fond of children. My year starts from July 1st. There are 25,000 children who don't go to school because they can't see. Even if they go to school, whatever the teacher writes, they can't read. So that condition, we got the data from government and we have started a project. We are giving free spectacles to children. We have already completed 1,000 and another 24,000 to go. So Dr. Tushara came to me seeking help to supply helmet. I willingly accepted because I love children. So we'll be doing that, but Dr. Tushara mentioned there is no standard, but I cannot partner with the unstandard products. That is against Rotary policy. So you have to find a way, otherwise our President Secretary, I like to request, if we can bring a donation from India, if we can give it duty-free basis, we can import and give it to all the children. And that is where the problem government has to come. Last time we brought 1,000 bicycles and we ended up paying 8 million duty. So I believe that's not fair. We are trying to bring free of goods from India and we are end up paying a duty. So we can arrange something like that, Mr. Secretary. We can definitely bring from India. India has all the standard products. It is කරන්න පුළුවන් එක. ඔබතුමා පොඩ්ඩක් ඔබතුමා කිව්වා වගේ අනිත් ඔබතුමා කිව්වා අපි කට්ටියද එක එකනාට කිව්වට අපි මේ වගකීම බාර ගන්න ඕනේ. ඔයගොල්ලන් දැක්කද වීඩියෝ එකේ අර පොලිසිය කියලා දෙනවා අර සුදු ඉර මේ මාරු වෙනකොට ෆෝන් එක පාවිච්චි කරන්න කියලා. පාවිච්චි කරන්නද යන්නේ අසු. That is all there, but not only that, he mentioned a year පල්ලේකල bicycle පැටල දිනා license නැති. ඒක වැරදි නේ දෙමෝපියන්ගේ වැරදි. ඉතින් අපි කොච්චර උදව් කරත් ඉතින් අපි ඔක්කොම මේ වගකීම් වැඩ කරන්න ඕනේ. ඒකට තමයි ලංකාව හදන්න බලයි. මම කිව්වා මම නම් ගොඩක් රටේ ගියා. දන්නා ලංකාවේ සුන්දර රටක් නෑ කොහෙවත්. අපිත් ඒ ගිහිලා වටේ ගිහිලා තමයි ඒක තියෙන්නේ. ඉතින් අපි අපේ මිනිස්සු ගැන අපි ළමයි ගැන වගකීම් බාර ගන්නවා. Then Rotary as a governor for 1 year, I'm only the governor for 1 year. I will do my best to bring helmet and give it to all the children. Thank you very much. Thank you DG Kumar. මීළඟට මම ගෞරවයෙන් ආරාධනා කරනවා විශේෂඥ වෛද්‍ය මල්ලික සුමතිලක මැතිතුමාට සහ රොටරි අධිපති ඩී.ජේ. කුමාර් මැතිතුමාට මොකද අපි අතනම මේ ඔෆිෂියලි අපි රික්වෙස්ට් එකක් අපි කරනවා ඒ පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ අපේ රික්වෙස්ට් එක දැන්ට ලබා දෙන්න කියලා. කරනවා විශේෂඥ වෛද්‍ය ඉනුක විජයගුණවර්ධන මැතිතුමාට. මොකද අපි දන්නවා බූට් සේෆ්ටි වල විශේෂ අපේ පිළ එකක් තියෙනවා post crash management කියලා. එහෙම නැත්නම් පශ්චාත් මෙම අනතුරු සමයේදී කොහොමද මොකද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක් තියෙනවා අපි මේ කොහොමද අනතුරු වලින් මේ සිද්ධ වෙන casualties එහෙම නැත්නම් injuries කොහොමද අවම කරගෙන deaths අවම කරන්නේ කොහොමද කියන එක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා.
මම ආරාධනා කරනවා මේ විශේෂඥ වෛද්‍ය ඉනුක විජේගුණවර්ධන මැතිතුමාට අදහස් දක්වන්න. සුබ සන්ධ්‍යාවක් ඔබ සමග මම හදිස්සි ප්‍රතිකාර හා අනතුරු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉනුක විජේගුණවර්ධන. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව හදිසි ප්‍රතිකාර හා අනතුරු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදිහට මට ආරාධනා කිරීම වෙනද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට. මොකද ඔබ දකින නොදකින මම දකින දේ ඔබට පරිසීමට මේ හොඳවක්. ඒ මොකද්ද? ඔබ දන්නවා දැන් පසුගිය වෙනානි කීපය තුරද කිව්වා මරණ 2500ක් 3000ක් විතර වෙනවා කියලා. ඊට අමතරව පූර්ණ ආබාධිත වෙන ප්‍රමාණය 6000ක් 10000ක් විතර සාමාන්‍ය අගයක් ගන්නවා. ඉතින් මේ මරණ 2500 අතරේ 50% අපිට වළක්වන්න පුළුවන් වෙන්නේ නීති සහ වැළැක්වීමෙන් පමණයි. 50%. ඔය 2500 50% මැරෙනවා. 1250 මැරෙනවා එතනම. එතකොට ඉතුරු 50%ට මොකද වෙන්නේ? ඉතුරු 50% බේර ගන්න තාමත් අවස්ථාවක් තියෙනවා. ඒ කොහොමද කියලා මම කියන්නේ. ඉතුරු 50%න් 30% එම අනතුර සිදුවිච්ච මොහොතේ සිට රෝහලට රැගෙන ඒම සහ රැගෙන ඒමේ රැගෙන ඇවිස් යම් කිසි පැය ප්‍රමාණයක් ඇතුළත මිය යනවා. ඒ 130. ඉතුරු 120 ඒ කියන්නේ ඔය කියන ප්‍රමාණය 120ක් මිය යනවා දැඩි සත්කාරයක කොල සහ පසුව සිදුවන සංකූලතා නිසා. ඒක විස විද්‍යාවනවා. ඒ කියන්නේ බ්ලඩ් ක්ලොට් හැදෙනවා කියනවා. පූර්ණ නියුමෝනියා වෙනවා. ඉතින් ඒ සමහර විට ඒ කියන 120 තියෙන දත්ත මෙතන නැති වෙන්නත් පුළුවන්. මොකද අපිට ප්‍රමෝත්ම දත්ත පද්ධතියක් දැනට නැහැ සම්බන්ධව විශ්ලේෂණය කරන්න. ඉතින් ඔබ මෙන්න මේ ඉතුරු 50% ජීවිත රැකගන්නේ කොහොමද කියන එක අද මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියන්නම්. ඒ වගේම ඊටාම වැදගත් පූර්ණ කාලීන ආබාධිත වීමෙන් වළක්වා ගැනීම. ඔබ නොදැනුවාට යම් කිසි රෝගියෙ පූර්ණ කාලීන ආබාධ වුණම එම රෝගියා මිය නැතෙක් රටට බරක්, එම සමාජයට බරක්, එම පුද්ගලයා අනේක විදන මිර යනවා. අපි ඒව ගැන කතා කරන්නේ නැහැ. අපි සමාජයක් විදිහට අපි දන්නවා මේක මිනිස්සුන්ට ගෙන යන වියදම. එම රෝගීන් දිනම තමයි අපිට එනවා හදිසි විවිධාකාර සංකෝලතාවලට. ඉතින් මේව නවත්තා ගත යුතුයි. ඉතින් ඔබට මම පළවෙනි කියන්නේ හදිසි අනතුරක් වෙච්ච වහාම අපි සමාජයක් විදිහට සහ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ ඔබ කරන්නේ කුමක් කරේද? ඔබ දැකවහාම ඒට වාහනයක් යනවනම් වාහනේ නවත්තන්න. පාර හදන්න ඒ රෝගියාට ඉඩ දෙන්න ක්‍රියාත්මක වෙන වන්නේ කෙසේද ඔබ පුද්ගලික විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබට එතනින් ගිහිල්ලා එම රෝගියා ඔය 50%න් සමහරලාට හිස කෑලි වලට කැල්ලා ඒ වගේ රෝගීන් බේර ගන්න බෑ. නමුත් අධික රුධිර වහනයක් සිදු වෙනවා නම් තවමත් රෝගියා හුස්ම ගැනීම කරනවා නම් ඔබගේ අතේ ඒ රෝගියාගේ ජීවිතය තියෙන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබ ගලවලා ඊවන් ඔයාගේ ෂර්ට් එක ගලවලා සමහර විට ඒ කියන රුධිර වහනේ නවත්තන්න අත තියලා. මොකද අපිට තියෙන ලීටර් 5ක වගේ ප්‍රමාණයක් ඒ ලේඩික ගියම ආයෙ නැහැ. ඉතින් පුළුවන් නම් ඒ විනාඩි ගානක වැදගත් රුධිර වහනේ නවතීම සඳහා ක්‍රමයක්. අනිත් එක තමයි රෝගියා අනවශ්‍ය සැලස හරවන්න කරන්න එපා. හරවන්න කරන්න ගියොත් රෝගියාගේ අර ඩැමේජ් වෙලා තියෙන අවයව සහ ඒ කියන්නේ අස්ථි තවත් ඩැමේජ් වෙන්න පුළුවන්. නොසෙල්වා තබා ගැනීමට හැකි ව්‍යායාම කරන්න. ඔය කරන අතරේ ඔබ උදව් වෙලා කෝල් කරන්නේ මොකටද? අපිට තියෙනවා දිවයින පුරාම සෙන්න සුවදරිය 1990. ওই නම්බරේ කවුරුද දන්නවද? 1990ට කෝල් කරන්න.
අමාරු කියන ඇති 19 අනුව කෝල් කරට එන්නේ නැහැ කියලා. පරක් වෙනවා කියලා. ඒකේ වගකීමක් සමාජ විද්‍යාවට ඕගොල්ලෝ ගන්න ඕනේ. මම මොකද අවුරුදු 10 ඇතුළත ඒ 19 අනුවේ කාර්ය මණ්ඩලයත් එක්ක වැඩ කරන ඉඳ කියන්නේ අනවශ්‍ය කෝල් දීලා 19 අනුව බර්න් කරන්න එපා. ඒ කියන්නේ ඔබ සුළු උණ හැමිරිස්සාවකට 19 අනුවට කතා කරලා ඒකේ ඇම්බියුලන්ස් එතනට යන හින්දා තමයි ඔබගේ හදිස්සි අනතුරු වලට එන්න 19 අනුවේ කාර්යයට පරක්කු වෙන්නේ. කරුණා කරලා රටක් විදියට ඒකත් තේරුම් ගන්න පුළුවන් හදිස්සි අනතුරු වලට 19 අනුව පාවිච්චි කරනවා. ඒ ඊටම වැදගත්. දෙවනි කාරණේ තවත් කණ්ඩායමක් ඉන්නවා ඔබ දන්නේ නැහැ සමහරවිට 110. දන්නවද 110 කියන්නේ? 110 දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. 110 කියන්නේ ගිනි නිවන හා හදිස්සි ආපදා ගලවා ගැනීම. ඔයගොල්ලෝ හිතන මේ ගින්නක් නිවන්න තමයි ඒගොල්ලෝ ඉන්නේ කියලා. නෑ ගින්නක් නිවන්න විතරක් නෙවෙයි. බත් එකක් හැදිලා කෑලි චප්ප වෙලා තියෙන තැනක ඒගොල්ලෝගේ තාක්ෂණය දාලා කපලා කෑලි ටික ඒ ලෙට්ටු බේර ගන්න පුළුවන් කණ්ඩායම. සමහර විට හැම දිස්ත්‍රික්කෙම නැති වෙන්න පුළුවන්. කොළඹ නුවර කුරුණෑගල අපේ ගාල්ල ඒ වගේ තැන් නමුත් සමහරවිට ආම්පන්න ටික තියෙනවා. එම නිසා පුළුවන් ඔබ හිතනවා බස් ඇක්සිඩන්ට් එකක් කරලා චප්ප වෙලා තියෙනවා. සමහරවිට ගේකට ගිහලා වාහන චප්ප වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ නැත්තම් කරන්නේ යකඩ කැලි ගියන කපලා කරනවා. එතකොට ඒ තියෙන ඩැමේජ් එක වැඩි. ඉක්මනින් කෝල් කරන්න ඕන් එනවා. 110 නම්බර එක මතක තියාගන්න. 110ට කෝල් කරන්න. කොළඹ දිස්ත්‍රික්කේ නම් ඉතාමත් කාර්යක්ෂමයි. ඉතින් ඊළඟ තව නම්බරයක් තියෙනවා ඔබ හදිස්සි යදී අධිවේගී මාර්ගයේ දෙන 19යි 69ට කෝල් කරලා කරන්න. එතන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මම හිතන්නේ පොලිසිය මම ගිය අවුරුදු 6 තුල 200කට වැඩිය ට්‍රේන් කරා. ඔය එතුමන්ලා ඉතාමත් නිවැරදිව ප්‍රථම ආධාර සහය සම්බන්ධව දැනුවත්. ඉතින් 1969 ඔබ අධිවේගී මාර්ගය යනවා නම් අධිවේගී මාර්ගයේදී අනතුරකදී වුන් අමතන. ඒ වෙලෙන්ද උදව් ලබා ගන්න. ඉතින් ඒ උදව් ලබා ගන්න කියන වැදගත්. මම හිතන්නේ මේ වෙලාවේ මම තව එක ඉල්ලීමක් කරන්න කැමති අපේ පොලිස්පතිතුමාගේ. අපේ 8000ක් විතර පොලිසිය ඉන්නානේ. ওই පොලිසියට ප්‍රථම ආධාර සහ හදිස්සි මොකද ඒගොල්ලෝ එතන ඉන්නවා. ප්‍රථම ආධාර සහ ඒ වෙලාවට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් යොදලා ඒගොල්ලෝම ට්‍රේන් කරන්න පුළුවන් නම් ඇත්තටම වැදගත්. මොකද අපි මට හොස්පිටල් එකට එන ලෙඩ්ඩුන්ගෙන් 90%ම මුලින්ම එන්න ආවේ කවුද කිව්වොත් පොලිස් නිලධාරි මහත්තයෙක් තමයි එතන එල්ල තියෙන්නේ. ඉතින් එතුමාලට මේ කියන හෑන්ඩ් ස්කිල් එක ලබා දීම ඉතාම වැදගත්. මම හිතන්නේ මේක මම ඉල්ලීමක් විදියට කරන්නේ හදිස්සි ප්‍රතිකාර වෛද්‍යවරයෙක් විදියට පුළුවන් නම් අපි සහයෝගය දෙන්නම් මේක ඉස්සරහට අරගෙන. ඉතින් ඊළඟට මම කියන්නේ අපි මෙහෙම උනට යාන්ත්‍රණයක් තියෙනවා. අපේ යාන්ත්‍රණය හැදිලා තියෙන අපි රෝහල් පද්ධතියක් විස්ථාපිත කර යුතුයි. මම හිතන්නේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිස්සි ප්‍රතිකාර හා අනතුරු පිළිබඳව අධ්‍යක්ෂක කාර්යාලයක් පිහිටවලා තියෙනවා. හදිස්සි ප්‍රතිකාර සම්බන්ධ පසු විපරම් සමිති කොමිටි තියෙනවා. මේවා එකතු වෙලා අපි නෙට්වර්ක් එකක් නැත්තම් මේ සියලුම දේවල් නෙට්වර්ක් කරලා හරි විදිහට නෙට්වර්කින් සිස්ටම් එකකින් මේ හදිස්සියේ එන හදිස්සි අනතුරු වලට මුහුණ දෙනවා. මම හිතන්නේ මේක දැනට ක්‍රියාත්මක කළ යුතු සහ සාකච්ඡාට මට්ටමේ පවතින දෙයක්. මම හිතන්නේ මේ අලුත් අවුරුද්දේ අපි ශ්‍රී ලංකා හදිස්සි ප්‍රතිකාර ප්‍රතිබල වෛද්‍ය රේඩියට ශ්‍රී ලංකා වෛද්‍ය සංගම විදියට අපි හිතනවා මේක ඉක්මනින් ක්‍රියාත්මක කරලා මේ රෝගීන් ජීවිත ගලවා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ ඔබ යම්කිසි දැනුවත් වීමක් වුණා නම් මේ පිළිබඳව බොහොම වටිනවා. ඔබට බොහොම ස්තුතියි. හිතන්නේ බොහොම ස්තුතියි පැමිණියට. මේකට පසුව අපේ වෛද්‍ය සංගමයෙන් තව ඉතා කෙටි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා බෝ නොවන රෝග පිළිබඳව. මම ඔබට ආරාධනා කරනවා එයටත් විනාඩි වැඩි වෙලාවක් ගන්න නැහැ. මේක තමයි ප්‍රධාන
ප්‍රශ්නේ. නමුත් අපිට ඒ වගේම මීට වඩා වැඩි ප්‍රතිශතයක් ලියන තත්ත්වයකට තියෙනවා අපේ රටේ බෝ නොවන රෝග. අපි ඒ පිළිබඳ උඹලගේ වෙලාව ඉතුරු කිරීම සඳහා තව විනාඩි 15ක් පමණ අපිට ලබා දෙන්න කියලා අපේ බෝ නොවන රෝග පිළිබඳ ඒ කමිටුවටත් එක කාරණයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න මේ විශේෂයෙන්ම මේ උත්සව සමයේ අනුතුරු වගේම ආහාර පාන වලින් වෙන අනුතුරු වළක්වා ගැනීම සඳහා අපි කෙටි පණිවිඩයක් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ආරාධනා කරනවා තව විනාඩි 15ක් පමණ ඒකටත් රැඳී සිටින්න. මේ සාකච්ඡාව සම්බන්ධයෙන් යම්කිසි මම හිතන්නේ හොඳට දැනුවත් වුණා සියලුම දෙනාගෙන් සියලුම අංශ මගින් ඔයගලන්ට පත්‍රිකාවකුත් ලබා දීලා තියෙනවා මේ සාරාංශයක්. නමුත් එහි නැති විශේෂ කාරණාවක් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඉතා කෙටියෙන් අහන ලෙස මම ඔබලට ආරාධනා කරනවා. දැන් පසුගිය සමයන් වල මාධ්‍ය හමුවල නිරන්තරයෙන්ම සාකච්ඡා වුණා මේ මාර්ග ආරක්ෂා සම්බන්ධ මාධ්‍යවලදී මේ රජයේ පාර්ශවයෙන් මේ කිසිම වගකීමක් දරන කෙනෙක් නැහැ. රජයේ කියනවා විතරයි කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. අපි රජයෙන් පාර්ශවයෙන් සහභාගී වූ මේ ලේකම්තුමායින් දැනගන්න කැමති අපිට ඒ සම්බන්ධයෙන් මොකද්ද මෙවර තියෙන ප්‍රතිචාරය? රජය ඇත්තටම මේක ඉතාම බරපතල කාරණයක් සලකනවා කියන කාරණය සඳහන් කරන්න ඕනේ. දැනටමත් රජය ගෙන ගැති ක්‍රියාමාර්ග මේකට සැලකිය යුතු ක්‍රියාමාර්ග රජය අරගෙන යනවා. උදාහරණයක් කිව්වොත් මාර්ගවල තත්ත්වය ස්ථාපිත කිරීම කියන එක රජය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදී අර මාර්ගවල තියෙන QA මොනවාද හොට් ස්පොට් කියන මේ අනුතුරු වැඩි ස්ථාන සඳහා විශේෂ වැඩපිළිවෙලක් ප්‍රයත්න කරනවා. ඊළඟට ගත්තොත් අපි රජය දැන් උදාහරණ විදිහට පිටකොටු ප්‍රශ්නවල ප්‍රතිසංස්කරණය කරනවා. ඒතර ඒකේදී අර රියදුරන්ට වේග ගැනීම කියන එක විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. එතකොට රියදුරන්ට මේ පිටකොටු මධ්‍යම ප්‍රශ්නවල දැන් AC කාමර වෙන් කරලා තියෙනවා. ඒකට ඔවුන්ට අර මధుරු කරදරයෙන් තොරව ඇවිල්ලා ඔවුන් වේග ගන්න නිදා ගන්න පුළුවන් සියලු පහසුකම් එතන දැන් ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම තවත් ප්‍රතිසංස්කරණය කරද්දී මේ වර්ෂය තුලත් ප්‍රශ්න බලවල් 25ක් ප්‍රතිසංස්කරණය කරන්න රජය සැලසුම් කරගෙන යනවා. ඒ ප්‍රතිසංස්කරණ කරද්දී තර රියදුරන් රිය සහායකින්ගේ විවේකයේ කියන කොටස සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. මම කියන්නේ මේක බරපතල කාරණයක්. වෙච්ච නැති දේවල් ගොඩක් තියෙනවා. ඒක අපි අවංකව පිළිගන්නවා, රජයක් හැටියටත් පිළිගන්නවා. මේක එක රයින් කරන්න පුළුවන් කාරණයක්වත් නෙවෙයි. නමුත් රජයක් හැටියට මේකේ වගකීම බාර අරගෙන මේ විද්‍යුතුන්ට සමන් දීලා ඕන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් අරගෙන මේ වැඩේ යනවා. මේ වැඩේ රජයේ වගකීම පැත්තෙන් රජය ධර්ම වගකීම රජය මේකෙන් බැහැර වෙන්නේ නැහැ කියන කාරණේ තහසාතිකේ මට දෙන්න පුළුවන්. ඒ වගේම සියලු දේ වෙන්න පුළුවන් සියලු දේ ඉතාම කාර්යක්ෂම වෙනවා කියන අදහසක් නෙවෙයි මේ කියන්නේ. නමුත් රජය මේක වගකීම අරගෙන ඉතාම බරපතල විදියට අරගෙන දැන් ප්‍රතිපත්තිමය තීන්දුව පිටිපස්සේ අසුනේ බෙල්ට් එක දාන එක. ඒ වගේ කාරණා පවා රජයේ අවධානය යොමු වෙලා අවශ්‍ය තීන්දුව දෙන්න අරගෙන යනවා කියන සහතිකය තමයි මට දෙන්න පුළුවන් පොලිසිය. ඒ වගේම රණක මහතායින් දැනගන්න කැමතියි දැන් මේ අධිවේගී මාර්ගයේ විශාල අනතුරු සංඛ්‍යාවක් සිදු වෙනවා මේ නිදිමත කියන එකට එක්ක. එතකොට මේ සේවා ප්‍රදේශයක් එකයි තියෙන්නේ. එතකොට දිග ධාවනයේ යෙදෙන පිරිසක් ඉන්නවා. එතකොට සේවා ප්‍රදේශය තව අවශ්‍ය වෙන්නේ නැද්ද අධිවේගී මාර්ගයට? දෙමයි ඒක මොනවාද දක්වන්නේ මම ඉස්සරහුව වගේ 189 කියන්නේ බය හතරා මාර්ගයට සැරයක් තමයි ඒ භාගයේ ප්‍රෙස් කරන්න කියලා තියෙන්නේ. එතකොට ඒක මේ අධිවේගී මාර්ගයේ දැන් නම් විවරතු බොහොම අඩු වෙලා තියෙනවා මේ රජයේ ගත්ත පියවරක් විසර ගැසට් එකක් දැම්ම රජයේ මේ 2005 මේ සියලුම වාහන වලට
ආසන පටි පෙරද ගන්න ඕනේ කියලා හයිවේ එකට ඇතුල් වෙනකොට පිටිපස්සේ ආසනයි ඉස්සර ආසනයි ඔක්කොම ඒ ප්‍රතිපත්තිය නිසා මේ හයිවේස් වල ගොඩාක්ම රියානතුරු අවම වෙලා තියෙනවා. මේ තවත් අධිවේගී දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් මට මතක විදිහට පිළියත් ආසන්නයේ ස්ථානයක දැන් ඒක අත්පත් කරගෙන ඉදිරියෙන් කටයුතු ආරම්භ කරලා තියෙනවා මේ අතන මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරී ප්‍රයිවට් එකේ කට්ටියක් මෙතන නැහැ කවුරුත් ඒ වගේම CCTV එකේ කවුරුත් නැහැ CCTV එක මොකද දන්නවා හොඳටම අතරගම ගියාම නිදාගන්නේ බස් වල ගොඩක් දුර පාරක් වල ගියාම ඔය දැන් තමයි මෙතන මේ අතර තියෙන කොටුවේ ඒ වගේම උඩා ඩ්‍රයිවර්ස්ලා දුවට එක ඩ්‍රයිවර් කෙනෙකු විතරයි යන්නේ CCTV එකෙත් එහෙම අන්න එතන නිසා මේක ඇත්තටම යමුණු මහත්මයා හරි CCTV එකේ චාමන් හරි මෙතන හිටියනම් ගොඩක් හොඳයි කියලා මම කියන්නේ. මම හිතන්නේ අපි ඔවුන්ව සම්බන්ධ කරලා අපේ කමිටුවෙත් ඉන්නවා අද ඔයා කියන්නේ. ඒකට උත්තර දෙන්න. එතනම අපි ආරාධනා කරා CCTV එකේ ඉන්න අපේ ඒගොල්ලෝ පාර්ශ්ව කරු එහෙම නැත්නම් පාර්ට්නර් සමිතියේ ඉන්නවා. නමුත් අද මම හිතන්නේ LFP එකේ හේතුන් හින්දා ඒගොල්ලෝ සහභාගී වෙලා නේ NTC එහෙම නැත්නම් National Transport Commission එකේ අපි ආරාධනා කරා ගිය මාසේ රැස්වීමටත් අපි ඒගොල්ලෝ පැමිණියා. අපි දැනුවත් කරා නමුත් අවසනාවකට අද ඒගොල්ලෝ මෙතන පැමිණලා නැහැ. නමුත් අපි ඉදිරි කාලයේදී ඒගොල්ලොත් එක්ක අපි ලින්ක් කීපයක් කරලා CCTV එකෙන් ඒගොල්ලොත් එක්ක අපි වැඩසටහන් කරා අපේ දිලන්ත මාළිගම මැතිතුමත් එක්ක අපි ඉදිරියට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද අපි ඒගොල්ලෝ නිරන්තරයෙන් අපි අතරම ආරාධනා කරනවා අපේ මාසික රැස්වීම වලට. එතනින් තමයි අපි තීන්දුව ගන්නේ. එතන බස් රියදුරුනුත් අපි සක්‍රිය ලෙස සහභාගී කරලා පුහුණු කිරීම මාලාවන් ගොඩක් කරලා තියෙනවා කලිනුත්. නමුත් අර කිව්වා වගේ ඒක කරන දේ හරියට පිළිපදින ප්‍රමාණය අඩුයි. එතන අපේ අර රටේම තියෙන විනය පිළිබඳ ප්‍රශ්නකුයි ඒ ප්‍රශ්නේ තියෙනවා අපි ඒකටත් පිළියම් හොයමු. මම දිනපත්‍රයේ රුවන්චන්දින් කතා කරන්නේ අර සිංහ සමාජ මහත්තයා ඉල්ලීමක් කරා ජනාධිපති ලේකම්තුමාගෙන් අර හෙල්මට් සම්බන්ධයෙන් එතුමාලා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්නේ මිලියන ගාණක් වැය කරලා නොමිලේ ඒක දෙන්න හදනවා. ඒකට ආය කරන වැට් එක ඔබතුමා ජනාධිපතිතුමාත් සමග කතා කරලා ඒක වහාම ඉක්මනටම ඒක කරලා දෙනවා නම් ලොකුම උදව්වක්. මොකද එතුමාලා ලොකු ප්‍රොජෙක්ට් කරනවානේ ලංකාවට. ඉතින් මේක පළවෙනි එක. දෙවෙනි එක තමයි අර හෙල්මට් මේ මහත්තයා දැන් අපිට පෙන්නුවා. අර මම ගොඩාක්ම දැකලා තියෙනවා හෙල්මට් වල මෙතන අර චින් එකට දාන ඒක ඇරලා නැහැ. ඉතින් අර අන්තිමට දාපු එක විතරයි තිබ්බේ. ඉතින් ඒකත් ප්‍රධාන අනතුරක් වෙනකොට මේ ප්‍රධාන හේතුවක් නේද කියලා දැනගන්න කැමති ඉස්සරහට ඒක අනිවාර්යෙන් ඒ හෙල්මට් හදන කම්පැනි වලට ඒක දාලම ඉක්ුත් කරන්න කියලා ඉල්ලීමක් මම කරනවා කොමිස්තුමා. ඔබතුමා කියපු පරිවිදය මම ගෙනියන්න අනිවාර්යෙන් මේක සඳහා උත්සාහ කරනවා. හැබැයි අපි තේරුම් ගත යුතු එක කාරණයක් තියෙනවා. අපි ඉන්නේ අර මේක IMF bail out package එකක් ඇතුලේ අපි ඒකත් එක්ක මේ බඳු සම්බන්ධ තීන්දුව తీරන IMF package එකත් එක්ක සම්පූර්ණ බැඳිලා පවතින එකක්. ඒතකොට හැබැයි මේක විශේෂයෙන්ම IMF එකත් එක්ක සාකච්ඡා කරලා යම් process එකක යන්න වෙන කාරණයක්. ඒ සඳහා මූලික කටයුතු මම අදාළ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කිසි විරෝධතාවයක් නැහැ කියන එක මට ඉතාම වකීමෙන් කියන්න පුළුවන්. හැබැයි අර අවශ්‍ය නිල යාන්ත්‍රණයේ මේ IMF එකේ අනුමැතිය ගන්න එක ඒ කාරණා ටික මේකට අවශ්‍ය වෙනවා. ඒ සඳහා කමියුනිකේෂන් මේ මම අද තමයි අතන මෙතන තමයි මේ ඉල්ලීම ආවේ. ඒ සඳහා ඉදිරි පියවර ගන්නවා කියන කාරණේ සඳහන් කරනවා. අපි ඒකට ආරම්භයක් ගමු. ක්‍රියාපටිපාටිය පුළුවන් තරම් ඉක්මන් කරන්න බලමු. උදාහරණ විදිහට කරන්නත් ඕන. දෙපැත්තටම මේ රොට්ටරි සමාජයේ ඉවරදී යුතුයි සිංහල සමාජයේ මේ රොට්ටරි සමාජයේ ඒ පිළිබඳ අපි දැන්ට මේ අපේ ලේකම්තුමා ඉන්න අපේ විද්වත් කමිටුවේ
අපි ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ හෙල්මට් මැනුෆැක්චරර්ස්ලා සහ ඒ සම්බන්ධ ආයතන වලට විශේෂ අපිත් එක්ක සාකච්ඡාවකට ඇවිල්ලා ඒ වගේම SLS ආයතනය ශ්‍රී ලංකා ප්‍රගති ආයතනයේ ඒගොල්ලෝ ආරාධනා කරලා තියෙනවා අපිට රැස්වීමකට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳව අපි කටයුතු කරනවා. මම හිතන්නේ අපි ඊළඟ කොටසට යමු. මම සියලුම දෙනාට මේ සාකච්ඡාවට පැමිණිය සියලු දෙනාටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අපේ වෛද්‍ය තුෂාර සහ අපේ කමිටුවේ සියලු දෙනාටම අද මේ සඳහා පෙර සූදානම් කරලා මේ ලෑස්ති කරලා අද මේ ඉතාම හිතන්නේ වැදගත් සාකච්ඡාවක් අපි කරේ. ඔබට ස්තුතිවන්ත වෙනවා මේ පණිවිඩය ජනතාව වෙත රැගෙන යන්න කියලා. අර අපේ ඩොක්ටර් කපිල සෝයාරච්චිගේ වීඩියෝස් ටිකක් මම හිතන්නේ ලබා දීලා තියෙන්නේ. පුළුවන් අවස්ථාවල ඒක ජනමාධ්‍යවලත් ඔයගොල්ලන්ගේ සමාජ මාධ්‍ය තුලත් මම හිතන්නේ මේ කාලේදී දැම්මොත් ඉතාම හොඳයි කියලා මට ඉතා විශ්වාසයි. අනුතුරු කීපයක් හරි අපිට වළක්වා ගන්න පුළුවන්. සියල්ල නෙවෙයි අනුතුරු කීපයක් හරි වළක්වා ගන්න පුළුවන්. මොකද අරවා සම්පූර්ණයෙන් හිතටම වදින විදියට ඒක කරලා තිනවා. ඒක අර සයිකොලොජි එක. කියන්නේ හිතේ මනස වැඩ කරන විදියට හොඳට හිතලා ඒ කෙටි පණිවිඩ දීලා තියෙන ඉතා කෙටි. ඒක ඉතා හොඳයි. මම ඒක කරන ගමන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙලා මේ කොටස හමාර කරලා අපිට විනාඩි 10ක් 15ක් පමණ කාලයක් යන හින්දා ලබා දෙන ලෙස තවත් ඉතා වැදගත් කාරණයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට මම ආරාධනා කරනවා අපගේ බෝනවන රෝග පිළිබඳව ඉන්න කමිටුවට මේක පැමිණෙන ලෙස මේ ඉතා කෙටියෙන් අපේ මේ මාර්ග සාකච්ඡාවේ අවසාන කොටස ඉවර කිරීම සඳහා සියලු දෙනාටම බොහොම ස්තුතියි. අනුතුරු මම පොඩි නිවේදන පොඩි කාරණයක් කියනවා. අපි මම දැන් පහක් අපේ සහභාගී වෙච්ච සියලු දෙනාට නැවතවත් ස්තුතිවන්ත වෙනවා. අපේ විශේෂ ආරාධිත කීප දෙනෙක් ඉන්නවා. අපි මේ දිවා ආහාරය ලෑස්ති කරලා තියෙනවා. මම හිතන්නේ අරගෙන යන්න පුළුවන් අපේ